ඥානසාර හාමුදුරුවන්ට කියන්න ඕනේ ඉස්ලාම් ආගම හරියට ඉගෙනගෙන කතා කරන්න කියලා. එයාගේ හිතේ සෝයා මීට් පැකට් එකේ කුකුල් මස් පැකට් එකේ විතරයි මේ හලාල් ලාංඡනේ තියෙන්නේ කියලා. ඒකනේ අපිටත් කවන්න හදනවා හලාල් කිව්වේ. අම්මට තාත්තට සලකන එක හලාල්. අම්මා තාත්තා රැක බලා ගන්න එක හලාල්. බුදුහාමුදුරුවෝ ඒක තමයි කිව්වේ වදාලේ. අම්මට තාත්තට සලකනවා නම් බුදුහාමුදුරුවන්ට කරනවා වගේ සලකනවා වගේ. හලාල් අත්තරිනවද නැත්තම් අපි ඒක අත්තරවන්නද? පෙරේදක් කියනවා තවමත් හලාල් තියෙනවා. නවත්තන්න නැත්තම් මා රාන්තික උපවාසයක් කරනවා කියලා එම කියලා තිබුණා. හලාල් අත්තරින්න කියන්නේ එතකොට මොකද්ද කරන්න කියන්නේ? අම්මගේ තාත්තගේ ඔළුවට ගාපිය පොල්ලෙන් ඒකයි හොඳ. හලාල් අත්තරින්න කියන්නේ ඒකනේ. තව දුප්පත් අයට උදව් කරන එක හලාල්. දුප්පත් අයට උදව් කරන එක හලාල්. ඒක අත්තරින්නලෝ ඥානසාර හාමුදුරුවෝ කියනවා. හිඟන්නේ කාව තෙලව ගලිලා. ඒක තමයි හොඳ. ඒක කරන්න කියන්නේ. හොඳ ක්‍රියාවල් ඔක්කොම හලාල්. හලාල් කියන්නේ වෙන මොකුත් නෙවෙයි. ලෞතුරා බුදුබණ. හලාල් කියන්නේ ලෞතුරා බුදුබණ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයයි හලාල් කියන්නේ. හොඳ දේවල්ම කරන්න. නරක දේවල් අත්හරින්න. ඒවා හරම්. අරක්කු බොන එක හොඳයිද? ඥානසාර හාමුදුරුවන්ට නම් ඒවා තමයි හොඳ. ඉන්ටර්නෙට් එකේ තියෙනවා අවුරුද්දත් එක්කම දාලා 10000ක් දඩ ගහලා බීලා ලයිසන්ුත් නැතුව වාහනයක් කෙලවගෙන ගිහිල්ලා මිනිහෙකුත් යට කරගෙන ගිහිල්ලා ඇල්ලුවාම හොඳටම වෙරිලු පොලිසියට කචල් දාලා 10000ක් දඩ ගහලා ඒවා එයාට හලාල්. මේවා මම මේ හදලා කියනව නෙවෙයි. ඒවා මේ උසාවියේ දඩ ගහපුවා මේකේ තියෙනවා උසාවි දඩ ගෙවපු අංක හිතන්. නම ගම ඇතුව. ඒවායි මේ මන්නේ කියලා එහෙම බේරෙන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒවා ගලේ කොටලා වගේ දැන් තියෙන ඒවා. ඒවා එයාට හලාල්. බුදුහාමුදුරුවෝ දාලේ ඒවා හරාම්. අරක්කු බොන එක හරාම්. මම හරි සතුටු වෙනවා පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු 225ක් ඉන්නවා. ආණ්ඩු පක්ෂ විරුද්ධ පක්ෂේ කතාවක් නෑ. එක මුස්ලිම් മന്ത്രിවරයෙක් බාර් පර්මිට් අරගත්තේ නෑ මේ රටේ කවදාවත් බාර් පර්මිට් අරගත්තේ නැති മന്ത്രിවරු මුස්ලිම් മന്ത്രിවරු හෙළවුරු මේ මැරෙන්න හදනවා. මේ බාර් වහන්න ඕනේ නවත්තන්න ඕනේ මත්පැන් තහනම් නීති ගේන්න ඕනේ කියා සිංහල බෞද්ධ කාලා ඉස්ප්‍රීතු කොම්පැනි දාගෙන ඉන්නේ සිංහල බෞද්ධ മന്ത്രിවරු 1 10 12 අරන් තියෙන්නේ. ඥානසාර හාමුදුරුවෝ හැරෙන්න ඕනේ මුස්ලිම් ජනතාවගේ පැත්තට නෙමෙයි සිංහල බෞද්ධ മന്ത്രിවරුන්ගේ පැත්තටයි පොල්ලක් අරගෙන යන්න ඕනේ. තොපි නේද මේ රට වනසන්නේ කියලා. මම මේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේට මේ ඉල්ලන්න ඕනේ. ඔෆිෂියල් වියදම් මොනවා හරි දෙයක් ඒක කතා කරලා කරගන්න. මින් මනත මේ රටේ හලාල් ඔක්කොම කෑම ಜಾති වල හලාල් ලාංඡනය ගහන්න ඕනේ. ඒක නවත්තන්න දෙන්න එපා.
ඒ සටන පටන් ගන්න. තව කාටවත් එක්කෙකුට බෑ මුළු මහත් ජනතාවගේම කෑම වේල වෙනස් කරන්න. අපි කියන විදිහට කාපිය එහෙම කරන්න බෑ. එහෙම කරන එක අපරාධයක්. කනවන කාපන්න නැත්තම් උඹ නිකා හිටපන්. මුස්ලිම් ජනතාව මෙතර කල් කාපු විදිය ඒ හලාල් නීතිය කෑම වලට විතරක් නෙමෙයි හැම දෙයකටම තියෙන ඒ හලාල් නීතිය ඒ